මම ඉන්නේ සුපර් මාකට් එකක් ළඟ. ඉතින් මම අහම්බෙන් තමයි මේ දේ දැක්කේ. මෙන්න මේ ඇන්ටි. එතකොට ඔය සුපර් මාකට් එකෙන් එළියට ආවේ. එතකොට එයා මම මේ සුපර් මාකට් එක ගාවට එනකොට මේ ඇන්ටි සුපර් මාකට් එක ඇතුළට යනවා. එතකොට මේ බල්ලෝ දෙන්න මේ ඇන්ටි පස්සෙන් ඇවිල්ලා කෙඳිරි ගානවා, බුරනවා, බිම පෙරලෙනවා. ඔහොම දෙයක් දැක්කා. ඊට පස්සේ මේ ඇන්ටි ඇතුළට ගිහිල්ලා බඩු ගන්නකම් ඔය බල්ලෝ දෙන උතන හිටියේ. ඊට පස්සේ බලන්නකෝ මේ ඇන්ටි ඔය ඊට කලින් මේ සතුන්ට කණ්ඩ දීලා තියෙනවා. ඉතින් ඒ පුරුද්දට ඒ දැකලා අඳුරගෙන තමයි ඔය පස්සෙන් එන්නේ. ඉතින් බලන්න ඒ ඇන්ටි හැමදාම බිස්කට් එකක්, යෝගට් දෙකක්, බල්ල 3ක් විතර යෝගට් 3ක් වගේ අරන් දෙනවා. මම ඊට කලින් දැකලා තියෙනවා. ඉතින් මේ බලන්නකෝ ඉතින් ඕක තමයි කරුණාවන්ත හදවත. ඉතින් මනුස්සාත්මයක් ලැබලා තිරිසන් සතෙකුට මෙහෙම කණ්ඩ අරන් දෙනවා කියන්නේ තමන්ගේ විදිහින් ඇත්තටම ඒක ගොඩාක් හොඳ දෙයක්, වටින දෙයක්, පින්කමක්. ඉතින් මේ බණ්ඩ තවත් පාර හැපෙත් හිටු බල්ලෙකුත් ඇවිල්ලා ඊට පස්සේ මේ මම ඇහුවා යෝගට් අරන් දෙන්නේ නැද්ද කියලා මේ ඇන්ටිගෙන්. එතකොට මේ ඇන්ටි කිව්වා යෝගට් අරන් දෙන්න අද සල්ලි පොඩ්ඩක් මදි. ඒ හින්දා බිස්කට් එකක් විතර මේ තුන් දෙනාට දෙනවා කියලා මේ ඔය බිස්කට් එක කඩලා ඉවරලා දැන් ඔය මේ ඔයගලන්ට කණ්ඩ දෙනවා. ඉතින් මේ උන්ට ආදරෙන් කතා කරනවා, අත ගන්නවා. ඉතින් මේ පාරේ මේ යන බල්ලෝ සමහරුන්ගේ පඬිත් නැහැ, ගඳයි. නමුත් ඉතින් ඒ ඇන්ටිට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ඇත්තම කොහේද මමත් ඊයේ රෑ උතන හිටියා බල්ලෝ දෙන්නෙක්. උන්ටත් පොඩි මාරි පැකට් එකක් කරන් දුන්නා. ඉතින් පුළුවන් විදිහට. ඉතින් මේ ඇත්තටම හොඳ දෙයක් මේ ඇන්ටි කරන්නේ. ඉතින් අපි ඇන්ටිට පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ දේවල් තවත් කරන්න වාසනාව, සත්‍ය, ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ බලන්නකෝ මේ කරන උතුම් ක්‍රියාව, සත්‍යාව, බල්ලොන්ගේ තියෙන කරුණාව, බල්ලන්ට තියෙන කරුණාව, දයාව. ඉතින් සමාගත කාලේ හැටියට සත්තුන්ට ගාහන විදිහට සත්තු මරනවා කරන හැටියට මේ ඇන්ටි කරන උතුම් ක්‍රියාව අපි අගය කළ යුතුයි. ඉතින් බලමු මේ සත්තු හැසිරෙන විදිය බලන්නකො මේ ඇන්ටි දැක්කට පස්සේ. ඉතින් සන්තෝෂයි. ඉතින් ඇන්ටිට මේ දීර්ඝායුෂ පතනවා මේ කරපු උතුම් ක්‍රියාවට. ඉතින් සිළුමු දෙනාට බුදු සරණයි.